හරි එදා අපි කතා කරා අසමානතා පළවෙනි වීඩියෝ එක. ඊට පස්සේ අද කතා කරන්න තියෙන්නේ අසමානතා සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන විදිය. හරිද? අසමානතාවක් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන විදිය. එතකොට අසමානතාව අපි දක්වන්න ගන්නවා x කියලා එක්කෙනෙක් මම මේ අසමානතා කියන එක සංඛ්‍යා රේඛාවක නිරූපණය කරද්දී x කියන එක්කෙනාව අද දවස් පාදක කරගෙන අරගෙන යනවා. x කියන්නේ මගේ උස. මොකක්ද? x කියන්නේ මගේ උස. හරිද? කෙනෙක්ට කියන්න පුළුවන් මගේ උස 150ට වැඩි. මගේ උස 150ට වඩා වැඩි. එතකොට 150යි x කියන්නේ මගේ උසයි කියන දෙන්න ඉන්නවා. එතකොට මගේ උස වැඩි හින්දා මගේ උස පැත්තට කට ඇරෙනවා. තව කියන්න පුළුවන් මගේ උස 150ට අඩුයි. මොකද්ද? මගේ උස 150ට අඩුයි. එතනත් 150යි මගේ උසයි කියන දෙන්න ඉන්නවා. එතකොට කවුද වැඩි? 150 වැඩි. ඒ කියන්නේ මගේ උස 150ට වඩා අඩුයි නම් 150 වැඩි වෙන්න එපා මගේ උසට වඩා. එහෙනම් 150 පැත්තට තමයි කට ඇරෙන්නේ 150 කියන එක්කෙනා වැඩි හින්දා. ඊට පස්සේ තව එක්කෙනෙක්ට කියන්න පුළුවන් මගේ උස 150ත් 180ත් අතර කියලා. 150ත් 180ත් අතර කියන්නේ 150ට වඩා වැඩි 180ට වඩා අඩුයි. ඒ කියන්නේ 150ට වඩා වැඩි මම 150ට වඩා වැඩි මම නමුත් 180ට වඩා අඩුයි මම. මේ දෙන්නම අපි නිරූපණය කරනවා 150ට වැඩි මම නමුත් 180ට වඩා අඩුයි. හරිද? ඊට පස්සේ මෙතෙන්දි තව එක්කෙනෙක් කියනවා කියලා හිතන්න. මගේ උස 160ට සමාන හෝ වැඩි. හරිද? 160ට සමාන හෝ වැඩි. හරියටම දන්නේ 150 මේ 60ට සමාන වෙන්නත් පුළුවන් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. 160ට වඩා x මගේ උස වැඩිනේ. 160ට වඩා වැඩි. අන්න සමාන වෙන්නත් පුළුවන්. මෙන්න සමානයි කියලා මෙහෙම දානවා. වැඩි හෝ සමානයි. මගේ උස 160ට වැඩි හෝ සමානයි. තව කියන්න පුළුවන් මගේ උස 150ට වැඩි හෝ මගේ උස 150ට වැඩි හෝ සමානයි. නමුත් 180ට අඩුයි. මගේ උස 150ට වැඩි. 150ට වැඩි මගේ උස සමාන වෙන්නත් පුළුවන්. ඒත් මගේ උස 180ට වඩා අඩුයි. 150ට වැඩි වෙන්නත් පුළුවන් සමාන වෙන්නත් පුළුවන්. ඒත් 180ට වඩා නම් අනිවාර්යෙන්ම අඩුයි. හරිද? එතකොට තව කියනවා මගේ උස 150ට වැඩි හෝ සමානයි වෙන්න මගේ උස 150ට වඩා වැඩි හෝ සමානයි වෙන්නත් පුළුවන්. 180ට අඩුයි හෝ සමානයි වෙන්නත් පුළුවන්. එකසිය පනහට වැඩි හෝ සමානයි වෙන්නත් පුළුවන්. 180ට අඩුයි හෝ සමානයි වෙන්නත් පුළුවන්. එතකොට 150ට වඩා වැඩිනේ
සමාන වෙන්නත් පුළුවන්. ඒත් 180ට වඩා අඩුයි සමානයි වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මේ අපිට දාන්න පුළුවන් 150යි වැඩි හෝ සමානයි x 180ට අඩුයි හෝ සමානයි. හරි. දැන් මම මේ ලියාගත්ත අවස්ථා කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔය 6 මාක් කරගන්නවා මම. 150ට වඩා වැඩි මගේ උස 150ට වඩා අඩුයි මගේ උස 150ට වැඩි 180ට අඩුයි මගේ උස ඊට පස්සේ 160ට වඩා වැඩි හරි සමානයි හරි මගේ උස ඊට පස්සේ 150ට වඩා වැඩි හෝ සමානයි 180ට වඩා අඩුයි කියලා නියතෙන්ම කියත හැකි. ඊට පස්සේ 150ට වඩා වැඩි හෝ සමානයි 180ට අඩුයි හෝ සමානයි. එතකොට අවස්ථා 2යි 4යි 6යි. අවස්ථා 6ක් ගැන කිව්වා. ඔන්න ඔය අවස්ථා 6 සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න යන්නේ. එතකොට අවස්ථා අංක 1 අවස්ථා අංක 1 අපි නිරූපණය කරනකොට 100 මෙහෙම සංඛ්‍යා රේඛාවක් නිරූපණය කරොත් ওই සංඛ්‍යා රේඛාවේ අපිට අදාළ වෙන්නේ කවුද? මේ පැත්තට වැඩි වෙනවා. මෙහෙට ඉදලයක් දානවා. මෙන්න මෙතන. මෙයාගේ සංඛ්‍යාත්මක අගය 150 තියෙන්නේ නේ. අපි 150 සංඛ්‍යා රේඛාව නිරූපණය කරගන්නවා. 150. 150ට වැඩි කියලා කියන්නේ. 150ට වඩා වැඩි. අපි 150න් බිඳුවක් බෝලයක් දාගන්නවා 150 දී. ඊට පස්සේ 150ට වැඩි ටික මේ පැත්තට වැඩි වෙනවනේ 150 160 එහෙම මෙහෙට වැඩි වෙවී යනවා. හැබැයි මේ පැත්තට අඩු වෙවී යන්නේ 140 වගේ ගමුකෝ. 150ට වඩා වැඩි කියලා කියනවා. මේ පැත්තනේ වැඩි වෙන්නේ. එහෙනම් 150ට වැඩි ටික අපි පාට කරනවා. එහෙම පාට කරනවා. හරිද? මෙන්න මේ ටික තමයි අපිට සංඛ්‍යා රේඛාවකින් නිරූපණය කරද්දී අරක නිරූපණය කරන්නේ. හරිද? 150ට වැඩි 150ට වැඩි ටික. හරිද? දෙවැනි අවස්ථාවේ කියනවා මොකක්ද? ඒකෙත් ඉන්නේ 150 කියන ඉලක්කම. මේ පැත්තට 150ට වැඩි අය මේ පැත්තට 160 දාමු. 150ට අඩු කට්ටිය මේ පැත්තට 140 වගේ දාගමු. අපි කරන්නේ මුලින්ම 150න් රවුමක් දාගන්න. බෝලයක් දාගන්න 150. පාට කරන්න යන්න එපා. බෝලයක් දානවා විතරයි. හරිද? 150න් අපි බෝලයක් දාගන්නවා. ඊට පස්සේ අරක කියනවා 150ට වඩා අඩු ටික. මොකක්ද? x කෙනෙක් කෙනා 150ට වඩා අඩුයි. 150ට අඩුයි නම් මේ 140ෙම තියෙන පැත්තේ ඉන්න ඕනේ. අන්න ඒක පාට කරනවා. අන්න එයාව නිරූපණය කරා. දැන් කියනවා ඊළඟට කියනවා. ගමුක සංඛ්‍යා රේඛාව. ඊළඟට 150 180 කියන දෙන්නම ඉන්නවා. හරිද? අපි 150 මාක් කරගමු මෙතන. 150 160 170 180 180 ඉන්න හින්දා 180ක් දාගත්තා. මේ පැත්තේ 140ක් දාමුකෝ. 140ක් දැම්මා. අපිට කියනවා 150යි 180යි යන්න. ඒ දෙන්නම ඉන්න හින්දා දෙන්නම් වටේ බෝල දෙකක් දාගන්නවා. මෙයා කියනවා x කෙනෙක් කෙනා 150ට වැඩි 160 170 පැත්තනේ. පාට කරගෙන යනවා. හරිද? අන්න අපිට බෝලයක් හම්බුණා. දැන් ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එක. ඒ කියන්නේ එයා කියනවා 180ට අඩුයි. 180ට අඩුයි නම් පාට කරන්නේ නැහැ. ඒ කියන්නේ 150ත් 180ත් අතර ටික තමයි
අපි පාට කරන්න ඕනි. එතකොට 180 අයිති වෙන්නෙත් නෑ 150 අයිති වෙන්නෙත් නෑ. හරිද? ඊට පස්සේ ඊළඟට කියනවා මෙතන 160ට වඩා 160ට වඩා වැඩි සමාන වෙන්නත් පුළුවන්. 160 වටේ බෝලයක් දාගන්නවා. 160ට වඩා වැඩි ටික පාට කරමුකො මුලින්ම. 160ට වඩා වැඩි. අන්න 160ට වඩා වැඩි කතන්දරේ හරි. ඒත් 160ට සමාන වෙන්න පුළුවන්ලුනේ. එහෙනම් 160 තියෙන බෝලෙත් පාට ගන්නවා. 160ට සමාන වෙන්න පුළුවන් කියපු හින්දා බෝලේ පාට ගන්නවා. හරිනේ. ඊට පස්සේ ඊළඟ එකේ කියනවා 150ට වඩා වැඩි 150ට සමාන වෙන්නත් පුළුවන්. ඒත් 180ට වඩා නම් අඩුයි. මෙයා 150 මෙයා 180 180 බෝලයක් දාන 150 දානවා. 150ට සමානයි කියන හින්දා 150 පාට කරනවා. 180ට සමාන නැති හින්දා 180 පාට කරන්නේ නෑ. හරිද? දැන් 150ට වඩා වැඩි 180ට වඩා අඩුයි. අන්න 150ත් 180ත් අතර පරතරය පාට කරනම් හරි. ඊළඟට කියන එකකින් කියන්නේ එයා 150ට වඩා වැඩි 180ට වඩා අඩුයි. 150ට සමාන වෙන්නත් පුළුවන් 180ටත් සමාන වෙන්න පුළුවන්. 150න් බෝලයක් දාගන්නවා 180න් බෝලයක් දාගන්නවා. 150ත් 180ත් අතර හින්දා ඒ අතර ටික පාට ගන්නවා. හැබැයි 180ට සමාන වෙන්න පුළුවන් කියනවා. 180 පාට ගන්නවා. 150ටත් සමාන වෙන්න පුළුවන් කියනවා. 150 කියන එක්කෙනත් පාට කරනවා. හරිද? එහෙම අර ලොජිකලි හිත කරන එක තමයි මේ අසමානතා සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන එකේ කරන්න තියෙන්නේ. සමාන ලකුණ තියෙනවා නම් බෝලේ පාට කරනවා. සමාන ලකුණක් නැත්නම් බෝලේ පාට කරන්නේ නැතුව එහෙමම තියෙනවා. හරිද? එහෙනම් see you